Hi guys, welcome to my YouTube channel. අද සැප්තැම්බර් 20 මම උදේ 8යි ගානකට වගේ තමයි නැගිට්ටේ. සාමාන්‍යයෙන් මම නැගිට්ට ගමන් කරන්නේ මෙන්න මෙයාලව හොයන එක. මෙයාගේ නම තමයි සුදු බෝලි. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මේ වෙලාවේ හිටියේ නැහැ. එයා සාමාන්‍යයෙන් ගෙදර ඉන්නේ නැහැ ඉතින්. ඉතින් මම වොෂ් දැම්මා. වොෂ් දාලා ඉවර වෙලා ඊට පස්සේ අද දවසේ තිබුණේ මට කිරිබත් කාලා මම ටවුන් යන්නයි ලෑස්ති වෙන්නේ. මට ටවුන් යන්න ඕනේ ගොඩාක් වැඩ වගේක් කරගන්න තියෙනවා. අද vlog එක ටිකක් වෙනස් කියලා කියන්නේ සෙනසුරාදා දවසයි ඊට පස්සේ ඉරිදා දවසේ පොඩි කොටසකුත් එක්ක තමයි මේ vlog එක ගේන්නේ. මම සාමාන්‍යයෙන් මේකප් යූස් කරන්නේ නැහැ. හැබැයි මට ආසයි මේකප් දාන්න try කරලා බලන්න. තාම නම් හැබැයි කරේ නැහැ. ඉතින් අද ටවුන් එකේ වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික කරගන්න ඕනි. මං ටවුන් යන්නේ අද අම්මා එක්ක. අද ඉතින් මම මුලින්ම ගියේ කායකේ දුම් බලන්න. මොකද මගේ කායකේ ලයිසන් ඉන්ෂුරන්ස් පොඩ්ඩක් එක්ස්පයර් වෙලා. මගේ සාමාන්‍යයෙන් එහෙම තමයි හැම අවුරුද්දකම පොඩ එක්ස්පයර් වුණාට පස්සේ තමයි මම යන්නේ. මම දන්න එක පොඩ මිස් වෙනවා. ඒක හදා ගන්න ඕනේ. හදාගත යුතුම දෙයක් කියලා මට තේරුණා. මගේ YouTube වීඩියෝස් ටික හදාගන්න අපේ අම්මත් ලොකු සපෝට් එකක් දෙනවා. මං ඉතින් කැමරා එක ඔන් කරලා මෙන්න මේ විදිහට අම්මේ අල්ලගන්න කිව්වහම එයා දැන් ගානට ට්‍රැක් එකට වැටිලා ඉන්නේ. එයා ඉතින් hina වෙවි හරි ආසාවෙන් වීඩියෝස් ටික ගන්නවා. ඒකත් මට ලොකු හෙල්ප් එකක් හැබැයි එයාගෙන් හම්බෙන්නේ. ඊට පස්සේ මම ගියා ඉන්ෂුරන්ස් එක හදාගන්න. මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ. ඒකෙත් වීකෙන්ඩ් නිසා සෙනග හිටියේ නෑ. ඒ නිසා මට ඉක්මනටම ඒක හදාගෙන එන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් ඉන්ෂුරන්ස් එකත් ඉක්මනටම හදාගන්න පුළුවන් වුණා. සෙනග හිටියේ නැහැනේ. ඒ නිසා ඉතින් හොඳයි. මොකද අපිට ගොඩාක් ටවුන් එකේ වැඩ කරගන්න තියෙනවා. ගොඩක් බඩු ගන්න තියෙනවා. වැඩ ගොඩක් ලොකු කොටසක් තියෙනවා. ඒ නිසා ඉක්මනටම මේ ටික කරගන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්. මේ තමයි අපේ අම්මා. ඔය එන්නේ hina වීගෙන වෙලාවකට නම් ඉතින් පොඩක් කරවනවා. ඒක වෙනයි. එදා මාරම රස්නේ දවසක්. අම්මෝ පුදුම රස්නේ. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ කීල්ස් එකට. හරි. ඔන්න දැන් තමයි වීඩියෝ එක ආරම්භ වෙන්නේ. ආරම්භ වෙනවා කියලා කියන්නේ මම කිව්වේ නෑනේ මොනවද අද වෙන්නේ කියලා. අද දවසේ වෙන්නේ අපේ අම්මගේ විශ්‍රාම සමිතිය අපේ ගෙදර තියෙනවා. ඉතින් ඒකට පඩුවයක් ගන්න තමයි මේ ආවේ. මුලින් කරගත්තේ මගේ වැඩ. හැබැයි දැන් මෙතන ඉඳන් යන්නේ අපේ අම්මගේ වැඩ. අපේ අම්මලාගේ විශ්‍රාම සමිතිය මේ සතියේ තිබුණේ අපේ ගෙදර. ඉතින් ඒකට බඩු ගොඩක් ගත්තා. සෑන්ඩ්විචස්, ඒ වගේම කේක්, තව ගොඩක් දේවල් ඕනි කිව්වා. ඉතින් ටී ටයිම් එකක්නේ. ඒකට තමයි ලෑස්ති උනේ. ඉතින් අපි බඩු ටික ගත්තා ඉවරයි. එතනත් ගොඩක් ලොකු වෙලාවක් ගියේ නැහැ. ටක් ගාලා ඔක්කොම ගත්තා. මොකද අදනේ තියෙන්නේ සෙනසුරාදා දවස. තාම හැබැයි ටවුන් එකේ ගෙදර ඉක්මනට යන්න ඕනි, බඩු ටික අස් කරගන්න ඕනි, කෑම හදන්න ඕනි. ඔක්කොම ගානට පිළිවෙලට තියලා තියෙන්න ඕනේ ඒගොල්ලෝ එන වෙලාවට. ඊට පස්සේ අපි ගියා අතුකෝල්ල බේකරි එකට. ඒකෙන් අපි සිලෙක්ට් කරගත්තා පැටිස්. එතනම රොත් එක හෙලන. ගමනේ. මොකද ගන්න? පැටිස් ඒගොල්ලන්ටත් අරගෙන ඊට පස්සේ මායි අම්මත් තේ එකක් බිව්වා. තිබහයි වඩාත් ගිනීනේ. මම නම් කල්කිරිය එකක් ගත්තා. හැබැයි කල්කිරිය එක ගැන මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඉස්සර නම් කල්කිරිය එක මාරම රසයි. දැන් නම් ඒකේ රස පොඩ්ඩක් බාල වෙලා කියලායි මට නම් හිතුනේ.
එදා ඒ වෙලාවෙ නම් හැබැයි මට ඒක රසට ටිකක් තිබ්බා. මොකද ඒ වෙලාවෙ ඉතින් තිබ්බහත් එක්ක ෂේප් ඒ වුණත් ඉස්සර වගේ රසක් නම් මට තාම ඒක දැනෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපි අතුකෝල්ලෙන් ගත්තා පෙතිපානොයි පැටිස් ගත්තා. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ ආපහු අපි කෙලින්ම ගියේ මාකට් එකට. මාකට් එකෙන් ගන්න තිබුණේ කෙසෙල්. අම්මට ඕන වුණා කෙසෙල් වර්ග 2කින් දෙන්න. ඉතින් අපි ඒකෙනුත් වර්ග 2කිනුත් අරගෙන ගියා. ඊට පස්සේ කොහොම හරි අපේ අක්කත් ඒ වෙලාවේ ටවුන් එකේ හිටියේ. එයාව දාගෙන ගෙදර යන්න පිටත් වුණා. ටක් ගාලා යන්න ඕනිනේ. ගොඩාක් වැඩ තියෙනවනේ කරන්න. ඒ නිසා ඉතින් අපි ටක් ගාලා ගෙදර ගියා. මේ ඉන්නේ මම කිව්වේ ඔයාලට තවත් එක්කෙනෙක් ඉන්නවයි කියලා. මේ ඉන්නේ එයා. මෙයාගේ නම මිචි. මම මෙයාට ගොඩාක් ආදරේ. මම මෙයාව අරගෙන ආවේ අපේ යාළුවෙක්ගේ ගෙදරකින්. යාළුවෙක්ගේ ගෙදරින් කිව්වට යාළුවාගේම ගෙදර නෙමෙයි. ඒකනේ කියන්නේ. සුදුවට පේනවා ඔයා. කවුද? ඔයා. ඒකනේ. මෙච්චර මේ අවුවෙත් ඇවිල්ලා. ඔන්න දැන් ඔන්න වෙලාව හරි. කොහොම හරි අස්පස් කරලා ඔක්කොම කරලා මම පටන් ගත්තා සෑන්ඩ්විචස් හදන්න. මම මේක හිතලා, ඒ කියන්නේ මගේ විදිහට තමයි මම මේ සෑන්ඩ්විචස් හැදුවේ. ටූනයි මයොනයිස්යි ඊට පස්සේ ඒකට ඇඩ් කරා රතු ලුණු කපලා චූටිවට. ඊට පස්සේ අමු මිරිස් ඇඩ් කරා. ඒ වගේ ගම් මිරිසුයි. ඊට පස්සේ ලුණු රස අණුව එකතු කරගත්තා. එකතු කරගෙන ඒක හොඳට මික්ස් කරගත්තා. ඒක තමයි මම සෑන්ඩ්විචස් වලට ගෑවේ. අපි ඊට පස්සේ සෑන්ඩ්විචස් උත් ඔක්කොම හදලා කෑම ටේබල් එක හරි ගැස්සුවා. මෙන්න ඉතින් මෙයා බලන්නකො, මෙයා ඉතින් ඉඳගෙන පිස්සු නටනවා. ඔන්න ඔය විදිහට තමයි අම්මගේ විශ්‍රාම සමිතිය තිබ්බේ. ඉතින් අපේ අම්මට විශ්‍රාම සමිතිය ඉවර වෙලා ඒ හැමදේම සාර්ථක විදිහට වුණා කියලා එයාට ගොඩාක් සතුටින් හිටියා. ඔන්න දැන් වෙලාව රෑ 10:00යි. 10:00ට මට පොඩි බඩගින්නක් ආවා. මේක පොඩි බඩගින්නක්ම නෙමෙයි, පෙරේතකමක්. මං ආසම බිස්කට් එක තිබ්බනේ. ඒක මතක් වෙලා මං නැගිටලා ගිහිල්ලා කෑවා. ඊට පස්සේ මට නිින්ද ගියේ නෑ. ඒ හින්දා මං පොඩි වැඩක් කරලා රෑ වෙලා නිදාගත්තා. ඔන්න අද ඉරිදා උදේ. ඉරිදා උදේ කියන්නේ අපේ ගෙදර උදේ පොඩි දානයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ දෙන දානයක්. හැබැයි හාමුදුරුවරු 5-9ක් විතරයි අපි ගෙදරට වැඩෙමෙව්වේ. ගොඩාක් නෑදෑයෝ ආවෙත් නැහැ. ළඟම නෑදෑ කීප දෙනෙක්ටම විතරයි කිව්වේ. පොඩි දානයක් නිසා අපි ගොඩක් අයට කිව්වේ නෑ. මේ තමයි අපේ තාත්තා. මහෝදෙන අද අපි නිවසේ මහා සංඝරුවන් මැද ජීවමාන ලෞතුරා බුදුරජාණන් වහන්සේට හීල දානය පූජා කරනවා කියන චේතනාව ඇතුව මේ තැන්පත් කළ සියලු පූජාවන් ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සෙනසුරාදා දවසයි ඉරිදා දවසයි මගේ ගෙවුනේ. ඉතින් මං අදට මෙතනින් මේ vlog එක ඉවර කරනවා. ආයෙත් vlog එකකින් හම්බෙමු. bye.